අයිබෝන් යාළුවනේ අදත් සුභාරුණ තුලින් පළතුරක් ගැනකොට හැඳින්වීමක් කරන්න තමයි ආවේ. ඇත්තම මේ කාමරංගා පළතුර ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි ආවේ. ඉතින් මම මේ ඉන්නේ කාමරංගා කොහොම හැදලා තියෙන මේ කාමරංගා ගහක තමයි මේ ඉන්නේ. ඉතින් මේ ඇත්තම මේ කාමරංගා වලට දෙකක් තියෙන එක තමයි මේ පැණි කාමරංගා කියන එක හා මේ අමුල් දේශීය කාමරංගා කියලා කාමරංගා වලට දෙකක් තියෙනවා. ඇත්තම මේ තියෙන්නේ මේ පැණි කාමරංගා කියන්නේ මේක පැන් රසයෙන් යුක්තයි. මේ අනිත්වා අමුල් රසයෙන් යුක්තයි ගාම. ඉතින් මේ කාමරංගා වල තියෙන විශේෂත්වය තමයි මේක සීනි මේ දියවැඩියා රෝගය සඳහා මේක මේ හොඳ පළතුරක්. මේකෙන් රුධිරයේ තියෙන සීනි මට්ටම අඩු වෙනවා. ඇත්තම මේක කුඩා දරුවන් එහෙම ඉන්න තැන්වල බොහොම පරිස්සමෙන් තියාගන්න ඕනේ පළතුරක්. මොකද මේක ගොඩාක් ප්‍රමාණයක් ළමෙක් වගේ කයවදී ඒක එයාට හානිකර වෙන්න පුළුවන්. ඒකින්ද මේ කාමරංගා පොඩි ළමයි ඉන්න තැන්වල එහෙම බොහොම පරිස්සමෙන් තියාගන්න ඕනේ පළතුරක් තමයි. ඉතින් ඇත්තෙන්ම මේ තවදුරටත් බලනකොට මේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න, ඒ වගේම පිළිකා ශෛල නැසීමේ හැකියාවක් වගේ ලොකු මේ ප්‍රතිලාභ ගුණ මේ පළතුරේ තියෙනවා. ඉතින් අපි නම් මේ පළතුර පොඩ ආල බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේ කාමරංග මේ වාණිජ ප්‍රභේදය තමයි මේ වාලා තියෙන්නේ. මේක ඉතින් හැම කාලෙම වගේ මේ පළදාව තියෙනවා. මේ කාලයක් කියලා දැන් මේ පළ ගන්න කාලේ මේ පළ තියෙන කාලේ මේ වගේම දැන් නෝමල් ප්‍රමාණයක හැදෙනවා. මේක හැම අවුරුද්දේ හැම කාලෙම වගේ පළදාව තියෙනවා. ඒකලෝ ඒ කියන්නේ දුරු මට්ටමේ මේ කාමරංග ගෙඩිය කාල බලමු කොහොමද මේක පස්ස කොහොමද කියලා බලමු. හරිම රසවත් මේ අර දේශීය කාමරංගයට වඩා මේක මේ වාණිජ ප්‍රභේදයක්. මේකේ පැණි කාමරංගා මේක පැන් රසකින් යුක්තයි. මේ සාමාන්‍ය අමුල් ප්‍රමාණයක් තියෙන. ඇත්තම රුධිරයේ තියෙන සීනි මට්ටම අඩු වීමට මේක ගොඩාක්ම උපකාරී වෙන ඉතාමත් වැදගත් පළතුරක් තමයි මේ කාමරංගා කියලා කියන්නේ.